Hello guys, ඔයාලා වාදනය පිළිගන්න අපේ SL Cricket Bet අලුත්ම YouTube channel එකට මේක පළවෙනි වතාවට තමයි වීඩියෝ එකක් දාන්නේ. මගේ කලින් channel එක නැති වුණා. මේකේ මම හරියටම කියලා දෙන්නම් කොහොමද bet එකක් දාගන්නේ කියලා. A to Z සම්පූර්ණම bet එකක් දාගන්න හැටි මේකේ කියලා දෙනවා. හරි මම සම්පූර්ණම cricket match එක සම්පූර්ණ full match එක ඇනලයිස් එකක් තමයි කරන්න හදන්නේ. මුලින්ම මම ඒ අතරේ bet එකක් දාලා පෙන්නන්නම් කොහොමද අපිට ගේම් එකක් ගහගන්න පුළුවන් කියලා. මම මුලින් bet එකක් දාලා ඊට පස්සේ අපේ match එකට යම් බලන්න කොහොමද කියලා. මුලින්ම bet එක सामान्य අපි දැන් මම මේ මුලින් bet එකක් දාන්න හදන්නේ. මේකට එකක් දාලා ඊට පස්සේ අපි යම් බලන්න මේ bet එකක් දාලා පොඩක් දාන්න හොඳ ඔඩේ පොඩක් බලලා දාලා ඊට පස්සේ අපි ඇනලයිස් කරලා මෙන්න මේකෙනුත් පොඩ්ඩක් බලන්න පුළුවන්. දැන් මේ මැච් එක පටන් ගන්න ඉස්සෙල්ලා ටීම් වලට ලකුණු ගෙවන එක තමයි මේ මුලින්ම මේ බලන්නේ. මේකේ මුලින්ම පේවිට්ලා තියෙන ටීම් 1 එක යාලට 17යි ටීම් 2 එකට 28ක් ගෙවලා. දැන් අපි බලන්නේ මේක දැන් කොහොමද කියලා අල්ලන්න බලමු. මේක ටීම් 1 එක වින් කරාවි. මම ටීම් 1 එකට මැච් ඉන 2000ක් දානවා ටීම් 1 එකට. ලයිව් දැම්මේ 2000. හරි අපි දැන් යන් මෙතනින් ක්‍රිකට් තෝරගන්න ඕනේ. මම මේ per match කියන එකට එපුවාම ඉදිරියට එන්න තියෙන මැච් පෙන්නන්නේ. එතන මේ ලයිව් මැච් එකට වෙන්නවම දැන් තියෙන මැච් තමයි දැන් යන මැච් තමයි පෙන්නන්නේ. අපි ක්‍රිකට් කියන එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ එතනින් අපි යන්නේ ඉංග්ලන්ඩ් ශ්‍රී ලංකා මැච් එක ගැන තමයි මම මේ වීඩියෝ එක කරන්න හදන්නේ. මැච් එක තියෙන්නේ හෙට 7ට තියෙන තුන්වෙනි මැච් එක. මම දැන් මේ මැච් එකේ සම්පූර්ණ තියෙන bet ගැන A to Z පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ඔයගොල්ලෝ ඕනෙ කෙනෙකුට මේ bet දාන්න පුළුවන්. මුලින්ම රෙගුලර් ටයිම් එකක් තියෙනවා එක වැඩ කිරීම 2. ඒකෙන් කියන්නේ මැච් වෙන එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මෙන්න මේක මේ මම දැන් ඩොට් එකකුත් තිබ්බේ යන්නේ ඒක. ඒකෙන් මේක තමයි මම එක්ස්ප්ලেইন කරන්නේ. W1 කියලා කියන්නේ ශ්‍රී ලංකාව. W2 කියලා කියන්නේ එංගලන්තේ. ඒක W1 W2 තුකරගන්නේ මුලින්ම දැන් මේකේ තියෙන ශ්‍රී ලංකාව ඉංග්ලන්ඩ්නේ. අන්න ඒ වගේ මුලින් ඉන්න ටීම් එක තමයි කොහොලයි W1 කියන්නේ. W2 කියන්නේ එංගලන්තේ. ඒ කියන්නේ දෙවනියට ඉන්න ටීම් එක. පැහැදිලිද? මේක මෙතනදී මේ W1 2.74 කියන්නේ ඒ ගෙවන ගාණ. ඒ කියන්නේ රුපියලකට ගෙවන ගාණ තමයි. මම උදාහරණයක් විදිහට මම මේක 1000ට වටේල කියන්නම්. ඒකට ඔයගොල්ලෝට පැහැදිලි. 2.74 එක කියන්නේ 1000ක් දැම්මුතින් 2741ක්. ලංකාව මැච් ඉනවා කියලා දැම්මුතින්. ඊට පස්සේ W2 කියන්නේ එංගලන්තනේ. එංගලන්ත මැච් ඉනවා කියලා දැම්මුතින් 1000ක් දැම්මොත් 1470ක් තියෙනවා. ඊට පස්සේ මේ එක්ස්ට්‍රා කුරෙන් කියන්නේ මැච් එක ඩ්‍රෝ වෙනවා කියලා. කියන්නේ වැහලා එහෙම නෙවෙයි. ලකුණු ගහලා සම වෙනවා. කියන්නේ ලංකාව 160ක් ගහලා එංගලන්තෙත් 160ක් ගවුවොත් අන්න එහෙම වුණොත් රුපියල් 1000ක් දැම්මොත් 25000ක් තියෙනවා. දැන් ඔයා මැච් එක දානවනම් මේක දාන්න එපා. ඒකට සමාජයට ඩ්‍රෝ වෙන ඒවාක් තියෙනවනේ. හින්ද ඒක දාන්න එපා. හරි ඊළඟට දැන් පළවෙනි bet එක ගැන මම පැහැදිලි කරන්නේ. දෙවෙනි එකේ තියෙන්නේ team 2 in the toss. ඒ කියන්නේ මැච් එකේ toss එක. team 1 කියලා තියෙන්නේ W1 ම තමයි. දෙකම එක විදිහට තියෙන්නේ. team 1 කියලා තිබ්බත් ඒ ශ්‍රී ලංකාව තමයි. team 2 කියලා තියෙන්නේ ඉංග්ලන්තේ.
මේකේ 1.95 ගාන දෙකලොන්නම ගෙවනවා. ඒ කියන්නේ 1000ක් දැම්මොත් 1995 හම්බෙනවා. ඒකේ ඉතින් ටොස් එක කියන්නේ 50-50. ටොස් එක අර සුවර් කියලා මේව කරන්න බෑනේ. මේ හරියටම වෙනවා කියලා විශ්වාස මේ සුවර් කරලා අල්ලන්න බෑ. ඒක කනාවට එන එකන්නේ. හින්දා ඒ බෙට් එක දාන්න එපා. දැනගෙන ඉන්න මොකද්ද කියලා. ඊට පස්සේ එනවා the toss and win the match. ඒකින් කියන්නේ මෙන්න මේ බෙට් එක මම මේ ටික් එක දාලා පෙන්නන්න. එතකොට ඔයාලට බලන්න ලේසියිනේ. මේක ගැන දැන් පැහැදිලි කරන්නේ W1 team 1 කියලා තියෙන්නේ. ඒ කියන්නේ ටොස් එකත් ශ්‍රී ලංකාව දිනන්නේ මැච් එකත් ශ්‍රී ලංකාව දින එක තමයි එකෙන් අහන්නේ. ඒකට 1000ක් දැම්ම 5080ක් හම්බ වෙනවා. ඊට පස්සේ team 2 කියලා එකක් තියෙන මේක තියෙනවා team 2 එක. ඒකට 1000ක් දැම්මොත් 2729ක් හම්බ වෙනවා. ඒක කියන්නේ එංගලන්තේ ටොස් එකයි මැච් එකයි දෙකම දිනනවා කියලා. ඊට පස්සේ තියෙනවා team 1 win team 1 team 2 කියලා. කියන්නේ ලංකාව ටොස් එක දිනනවා එංගලන්තේ මැච් එක දිනනවා. ඒකට 2860යි. ලංකා team 2 team 1 කියන්නේ ලංකාව එංගලන්තේ ටොස් එක දිනනවා ලංකාව මැච් එක දිනනවා. මේක දැනගෙන හිටියට මේ බෙඩ් දාන්න යන්න එපා. මම පැහැදිලි කරන්න ඕන ඉඳලා ඔක්කොම පැහැදිලි කරන්න. හරිද? ඊපස්සේ ටීම් වින් කියලා තියෙන්නේ. මේක W1 W2 කියලා. මේක කෙලින්ම ආන්නේ මැච් වින එක. ඒකට මම පැහැදිලි කිරීමක් කරන්නකෝ. මෙතනක් තියෙනවනේ එක වැඩි කිරීම දෙක කියලා එක. ඒකයි මේකයි එක සමාන වගේ. මේ දෙකේ වෙනස තමයි මේකේ ඩ්‍රෝ එකක් නැහැ. මේකේ ඩ්‍රෝ එකක් තියෙනවා. ඊට අමතරව මේකේ රුපියල් 18741යි මේකේ 18720යි. රුපියල් 20ක විතර වෙනසක් තියෙන්නේ. ඒ වුණාට ඔයා කොයි වෙලාවක මේ මැචින් එක දාන්න එපා. දානවා නම් කිලිම ටීම් වින් එක දාන්න. එහෙම වුණොත් ඔයාට අර මේව මුකුත් නැති වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඔයාට මැච් එක ඩ්‍රෝ වුණා කියලා දාන්න. කොහොම වුණා කියලා ඔක සල්ලි පරදින්නේ නැහැ. මැච් එක 160 කියලා ඩ්‍රෝ වුණා. ඔයා මැච් සුපර් ඕවර් එකට ගිහිල්ලා හිතන්නකො ලංකාවට ගිහලා දැන් මේ ලංකාවේ සුපර් ඕවරෙන් දින්නොත් ඔයාට මේ 2820 හම් වෙනවා. මොකක් හරි වෙලා සුපර් ඕවර් එකට ගියේ නැතත් ඔයා දාපුසල රිපන් වෙනවා. මේකට දැම්මොත් අනිවාර්යෙන්ම ඔයා දාපුසලි පරාදයි. හරි ඊළඟ බෙට් එක තියෙන්නේ team 1 total runs. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඕවර් දෙකට ගහන ලකුණු සංඛ්‍යාව. ශ්‍රී ලංකාව ඕවර් දෙකට 13.5 ඕවර්. ඒ කියන්නේ ශ්‍රී ලංකාව 13.5 ඕවර් කියලා තිබ්බොත් ඕවර් දෙකට අනිවාර්යෙන් ශ්‍රී ලංකාව 14ක් හරියට වඩා වැඩියෙන් හරි ගහන්න ඕනේ. එහෙම ගැහුවොත් බෙට් එක වින් 13ක් හරියට වඩා අඩුවෙන් ගැහුවොත් පරාදයි. මේ පැත්තේ තියෙන්නේ කොයි වෙලාවෙත් ඕවර් ටික. පේනවනේ ඕවර් 3ට ඕවර් 4ට ඕවර් 5ට එහෙම දිගටම යනකම් තියෙනවා. මේකේ බලා ගන්න පුළුවන් ඕවර් 6ට 49.5 ගානයි ඕවර් 6ට 50.5 ගානයි. එහෙනම් මේ පැත්තේ තියෙන ඔක්කොම ඕවර්. ඊට පස්සේ මේ දකුණු අත පැත්තේ මේ පැත්තේ දැන් මේ පැත්තේ එක සිලෙක්ට් කරලාම පෙන්නන්න. මේ පැත්තේ තියෙන 13.5 ඒකින් කියන්නේ ඒක දැම්මොත් අපි අනිවාර්යෙන් 13ක් හරි ඊට වඩා අඩුවෙන් ගහන්න ඕන. 12ක් හරි කීය හරි කමන්නේ 13ට අඩු වුණොත් අපි දාන බෙට් එක වින් වෙනවා. දැන් පැහැදිලිද ඒක? ඊට පස්සේ ටීම් 2 එකෙත් ඒ ටිකම තමයි අහන්නේ. මම ඒකින්ද ඒක පැහැදිලි කරන්නේ. එකම එකනේ. බෙට් කොටක් තියෙනවා ඒකයි. ඊට පස්සේ මේක යන්නේ ඕවර් ටෝටල් රන්ස් ටීම් 1. කියන්නේ ටීම් 1 පළවෙනි ඕවරේට ගහන ලකුණු සංඛ්‍යාව. ඒකේ පළවෙනි ඕවරේට 7.8 වඩා වැඩියෙන් ගහනවා. රුපියල් 18430ක් ගෙවනවා. ඒකේ 4.5 කියලා තිබ්බොත් අනිවාර්යෙන් 5ක් හරි ඊට වඩා වැඩි හරි අනිවාර්යෙන් ගහන්න ඕනේ. 5ක් ගියොත් ඇති. ඊට වඩා කීය ගියොත් අවුලන්නේ නැහැ. ඕවර් දැම්මොත්. එimhe ඕවරට ඊට පස්සේ මේ 4.5නේ. ඊට පස්සේ තියෙනවා 5 ඕවර් කියලා. හරිද? 5 ඕවර් කියලා දැම්මොත් ඔයා අනිවාර්යෙන් පළවෙනි ඕවරේ ලකුණු 6ක් හරි ඊට වඩා වැඩියෙන් හරි ගහන්නම ඕනේ.
6ක් හරියට වඩා වැඩියෙන් හරි ගැහුවොත් ඔයාගේ බෙට් එක අනිවාර්යෙන් වින් වෙනවා. හදිසියක 5 හරියටම 5යි කියලා හිතනකො ගැහුවේ. හරියටම 5ක් ගැහුවොත් ඔයාගේ බෙට් එක ලොස් වෙන්නේ නැහැ. ඔයා දාපු මුදල අපෝ රිෆන්ඩ් කරනවා. ඒ කියන්නේ ඔයා 1000ක් දැම්මුතින් ඒ 1000 රිෆන්ඩ් වෙනවා. ඔයාට පුළුවන් නම් ගොඩක් වෙලාවට ඔන්න ඔය 4.5 දාන වලට කෙලින් 5 දාන එක හොඳයි. ඒකට ඔයා හරියට 5ක් ගෙවුවොත් ඔයාට සල්ලි රිෆන්ඩ් වෙනවා. නැත්නම් 6ක් ගෙවුවොත් ඔයාට ඔයාගේ දාපු ගානත් මුදල එනවා බින් වුණාම. ඊට පස්සේ අණ්ඩ පැත්තේ අණ්ඩ පැත්තේ 4.5ක් තියෙනවා නම් 4 හරි ඊට වඩා අඩුවෙන් ගහන්න ඕනේ. 4 ගැව්වත් අවුලන්නේ 5ක් ගැව්වොත් පරාදයි. ඒකෙත් 5 අණ්ඩ මේ දින 5 අණ්ඩ කියලා තිබුණොත් 4 හරි ඊට වඩා අඩුවෙන් හරි ගහන්න ඕනේ. එහෙම වුණොත් තමයි වගේ බෙට් එක වින් වෙන්නේ. 5ක් ගැව්වොත් වගේ බෙට් එක ලොස් වෙන්නේ නැහැ. හරියටම වගේ බෙට් එක රිෆන්ඩ් කරනවා. මේක එහෙම ඕවර් 2ට 3ට එහෙම ආනවා. මම ඒ ඔක්කොම එක විදිහට දිනින්ද පැහැදිලි කරන්නේ නැහැ. බෙට් තියෙනවා 100 ගාණක් ඒකයි. ඊට පස්සේ තියෙනවා over total team 1 over interval team 1 total runs in each over. මේකේ අහන්නේ ශ්‍රී ලංකාව පළවෙනි ඕවරේටයි දෙවෙනි ඕවරේටයි දෙකටම ඕවරේට 5.5 වඩා ගහනවාද කියලා යස් කියලා අහලා තින්නේ. ඒ විදිහට සුවරේම නෙවෙයි පළවෙනි ඕවට ගහලා දෙවෙනි ඕවට ගැහුණකුත් එමාගේ බෙට් පරාද. ඒ ඕවර් දෙකම මේ විදිහටම ගහන්න ඕනේ. මේ බෙට් ගැන බලන්නකොත් එපා. මම මේ පැහැදිලි ඔයාට සම්පූර්ණ මේ ක්‍රිකට් මැච් එකේ තියෙන බෙට් ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනද කියන මිසක් නැත්නම් මේ බෙට් ගැන බලන්නකොත් එපා. මේවා අල්ලන්න පුළුවන් ඒවා නෙවෙයි. ඊට පස්සේ ටීම් 2 එකේ අර ටිකම තමයි මම ආපහු පැහැදිලි ගන්නෑ. එක පැත්තක පැහැදිලි ගාම මුකුලට කියනවනේ අනිත් එකත් එහෙම කියලා. හරි ටීම් 2 එකෙත් අර මං කිව්ව එකමයි තියෙන්නේ. ඕනේ. ඊට පස්සේ ෆස්ට් බෝල් ඔෆ් ද මැච්. ඒ කියන්නේ මේ පළවෙනි කියන ලංකාව හරි ඉංගලන්තය හරි කවුරු ගැහුවා තරගේ මුලින් කීඩා කරන ටීම් මේ පළවෙනි බෝලේ තියෙන්නේ. පළවෙනි බෝලේ මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. මේ එක කියලා 1 runs කියලා තියෙන්නේ. එකක් ගහනවා කියලා දැම්මොත් ගෙන ලකුණු ගහලා හරි 22 කියලා හරි කොහමද එක ලකුණක් ගැහුවොත් රුපියල් 10ට 2700. ලකුණු දෙකක් ගැහුව පළවෙනි බෝලට රුපියල් 10ට 15000. ලකුණු තුනක් ගැහුවොත් 65000. ලකුණු 4ක් ගැහුවොත් 6000යි. ලකුණු 6ක් ගැහුවොත් 34000යි. වයිට් බෝලයක් ගිය පළවෙනි බෝලට 13000යි. නෝ බෝලයක් ගියොත් 50000යි. විකට් එකක් ගියොත් 13000යි. leg by LBW ලකුණුත් 26000. මෙතන leg by ලකුණක් වුණොත් 26000යි. මෙතන අනිවාර්යෙන් බැට්ටියෙන් ගාපු ලකුණක් තමයි 2700 වෙන්නේ. ඩොට් බෝල් වුණොත් 1665. ඒ කියන්නේ පළවෙනි බෝල්ට ලකුණක් කිසිම ලකුණක් වෙන්න බෑ. පළවෙනි බෝල්ට ලකුණු 5ක් වුණොත් 1000ට ලක්ෂයයි. ලක්ෂයක් කියන්නේ ඒ කියන්නේ 5ක් වෙන්න පුළුවන්. මෙහෙම කියන්නේ බෝලේ දාලා දුවද්දී ෆීල්ඩ් අල්ල ගන්න බැරුව 4 ගියොත් අන්න එහෙමනොත් 5න් යන්නේ එහෙම ඒවා. හොඳ පැහැදිලිනේ. මේක බලන් ඉච්චන මේවා ඉච්චර සුවර් නෑ. සුවර් බෙට් එකට දානවා නම් දාන්නේ එක ලකුණක් ගන්න එක හරි ඩොට් බෝල් එක හරි. ඒකට මේවා ඔය ලංකාව එංගලන්තය වගේ ගහන මැච් වල දාන්න එපා. ඒව බැටින් පිටේනේ. ඊයේ පළවෙනි බෝලට ලංකාව ලකුණක් ගැව්වා. ඒකින්ද ඩොට් බෝල් එක මේ සුවර් නෑ. ඊට පස්සේ තියෙනවා ටීම් 1 will wicket fall in over. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි විකට් එක පළවෙනි ඕවරේ යනවාද කියලා අහලා තිනවා. යස් කියලා 1000 දැම්මොත් 3800. දෙවෙනි ඕවරේ යනවාද කියලා අහලා තිනවා. සෙට් එකක් උඩ යස් කියලා දැම්මොත් 3600. තුන්වෙනි ඕවරේ අහලා තිනවා. හතරවෙනි ඕවරේ එහෙම අහලා තිනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ නෝ කියන එක. ඒ කියන්නේ පළවෙනි ඕවරේ එකට යනවාද කියලා අහලා තියෙනවා නෝ කියලා. ඒකට ප්‍රදාත් දෙමුත් 2232. ඔන්න ඔයාලට දානවා නම් ෂුවර් බෙට් එකක් විදිහට මේක දාන්නත් පුළුවන්. පළවෙනි ඕවරේ ටිකට් එකක් යන්නේ නැහැ කියලා. ඒක ලංකාවේ යන්නත් යන්නේකුත් නැහැ. එංගලන්තේ යන්නේකුත් නැහැ. මේක යාල් තියෙන ලංකාවේ ඔන්න දානවා නම් 5000 10ක් බයි නැතු. මේ බෙට් එක අවුලක් නැහැ දැම්මත්. පළවෙනි ඕවරේ ටිකට් එකක් යන්නේ නැහැ කියලා.
පොඩි ගාණක් ගෙවන්නේ ඒවට අවුලන්නේ. ඊට ටීම් 2 එකෙත් ඒ විදියම තමයි ඕඩ් එක ගුඩක් මේ වෙනවා. ඒ මම පැහැදිලි කරපු එක තමයි බලලා දාන්න පුළුවන්. ඊට පස්සේ ටීම් 1 ටෝටල් රාශිය කියන්නේ ලංකාව පළවෙනි ඒ කියන්නේ ලංකාව ඉස්සෙල්ලා ගහලා හරි පස්සේ ගහලා හරි කම නැහැ. ලකුණු 167ක් ගහනවා 67.5 ඕව කියලා අවුතින් අපි 168ක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි කවුත් හරි අණ්ඩි කියලා දැම්මොත් 167.5 අණ්ඩි කියලා දැම්මොත් 160 හරි 67 හරි ඊට වඩා අඩුවෙන් හරි ගැවුවොත් හරි. ඊට පස්සේ එංගලන්තය ආගෙන එංගලන්තේ 180 අහලා තියෙන්නේ ඕවන්ඩ ඒක මේව ඉතින් අර මැච් එක පටන් ගන්න ඉස්සෙල්ලා දාද්දි පොඩ්ඩක් හිතලා දාන්න. මම දැන් පැහැදිලි කරාට මේ බෙත් දාන්න කියලා නෙවෙයි කියන්නේ. දැන් හිතන්නකෝ ලංකාව මුලින් ගාලා 160 කියලා ගැහුවේ. එමුණෝ දෙවනුවට ගහන්නේ එංගලන්තේනේ. යාලා 180 කියලා දැම්මට වෙන නෑ ලංකාවේ 160 නම් ගාලා තියෙන්නේ. ඒක අඬනේ යන්නේ. ඒකින්ද ඒ පොඩක් දාද්දි බල්ල කරලා දාන්න ආවට ගියාට දාන්න යන්න එපා. ඔය මේ බෙට් මැච් එක පටන් ගත්තම පස්සෙත් දාන්න පුළුවන්. මේ මැච් එක පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන බෙට්. හරිද? පස්සේ මේක දිනෝ after plus result after plus over කියන්නේ පළවෙනි ඕවරෙන් පස්සේ result එක කියන්නේ පළවෙනි ඕවරෙන් දිනන්නේ කවුද කියලා. ලංකාවද එංගලන්තෙද ඩ්‍රෝ වෙනගෙන හිතන්නකො ලංකාව ලකුණු 5ක් ගෑවුවා. එංගලන්තෙත් ලකුණු 5ක් ගෑවුවා. දෙගොල්ලොම සමානයිනේ. ඒ මුණුවකින් මේ බෙට් එක අපි මැච් විනර් කියලා දැම්මොත් පරාදයි. ඒ මුණුත් හරියන්නේ මෙන්න මේ ඩ්‍රෝ කියන එක තමයි. එහෙනම් මේකත් ස්කෝර් කරලා අල්ලන්න පුළුවන් බෙට් නෙමෙයි මේවා. ඒකින්ද ඔයගොල්ලෝ මේ තියෙන බෙට් ඔක්කොම ගැන අවබෝධයක් තියාගන්න. අන් දාන්න හොඳ බෙට් විතර පැහැදිලි කරන්න. මේ මම කලින් කිව්වා වගේ මේ ශ්‍රී ලංකාවේ පළවෙනි ඕවර් විකට් එක ගන්න කියන්නේ අන්න ඒක හොඳයි. ඒක දැම්මට උලන්නේ. දැන් මේවා ගැන අවබෝධය තියාගත්තට දාන්න යන්න එපා. මේකේ ලංකාවට 21ක් ගෙවනවා එංගලන්තයට 20යි ඩ්‍රෝ එකට 8යි. ඒක කවුරු වෙන්න වෙයි ගන්න දැයි මේ මැච් එකේ ලංකාව තමයි පළවෙනි ඕවට වැඩියෙන් ගෙව ලංකාව 16ක් ගැව්වා එංගලන්තය ගැව්වේ 14යි. ඒ වගේ දැන් ඊළඟ මැච් එංගලන්තය වෙන්නත් පුළුවන්. ඒ විදිහට ස්කෝර් කරලා ගන්න පුළුවන් ඒව නෙවෙයි. ඊට පස්සේ total runs in the high scoring over match කියන්නේ මැච් එකේ මොන ඕවර් 40 මොන ඕවර් එකට හරි වැඩියෙන්ම ඕවර් එකට ගහන ලකුණු සංඛ්‍යාව. මේකේ 0.5 ඕවර් දාලා තියෙනවා 1.6ක් ගෙවන 10.760ක් ගෙවනවා 20.5 කියන්නේ ඒකත් සුවර් නෑ මොකෝ අල්ල ඉඳලා එක ඕවර් එකට 20-25ක් ගන්න පුළුවන්. ඒ හින්දා ඔය බැට් සුවර් කරලා නම් දාන්න එපා. කනාවට හරි ගියොත් නිසා සුවර් කරලා අල්ලන්න පුළුවන්. ඊට පස්සේ එනවා innings stars. මේ innings stars කියලා තියෙන්නේ innings stars කියලා තියෙන්නේ පළවෙනි ඒ කියන්නේ ලංකාවේ එංගලන්තේ innings දෙකේම පළවෙනි බෝලේ පළවෙනිට දාන බෝලේ ඩොට් වෙනවද නැද්ද කියලා. නැත්නම් පළවෙනි බෝලෙට ටීම් දෙකම හයිව ගහනවද කියලා. ඒක ඉතාම කලාතුරකින් වෙන දෙයක්. පළවෙනි බෝලට ටීම් දෙකටම හයිව ගහන්නත් බෑ. පළවෙනි බෝලේ ටීම් දෙකම ඩොට් වෙනවා කියලා අනුමාන කරන්නත් බෑ. ඒ කියන්නේ මේ පිට්ටනේ බැටින් පිට්ටනේ. ඒකින්ද එච්චර මේ ස්කෝර් කරන්න බෑ. හින්දා මේ බෙට් එක දාන්න එපා. දැනගෙන ඉන්න මොකද්ද කියලා ඒ ඇති බෙට් එක දාන්න. ඊළඟ බෙට් එක තමයි ටීම් රිසල්ට්. ඒ කියන්නේ each team to score over 6 runs in their first over. ඒ බෙට් එක නත් බලන්න ඔකත් එපා. ඒකේ තහන ටීම් දෙකම පළවෙනි ඕවරේට ලකුණු 6ට වඩා ගහනවද කියලා. ඒ විදිහට ඉච්චර ස්කෝර් බෙට් ඒ ගැන බලන්න ඔකත් එපා. ඊට පස්සේ result after first over. ඒ කියන්නේ මේ අහන්නේ මුල් ඕවර් 6න් ප්‍රතිඵල මුල් ඕවර් 6ට වැඩියෙන්ම ලකුණු ගන්න ශ්‍රී ලංකාවද එංගලන්තද කියලා. ලංකාව වුණොත් 2250ක් ගෙවනවා 18. එංගලන්තය වුණොත් 1971යි.
ඒකත් සුවර් කරලා අල්ලන්න පුළුවන් බෙට් එකක් නෙවෙයි මේ වෙලාවේ. ඒකින්ද ඒක නම් බලන්න එපා. අවබෝධ තියාගන්න මේකෙන් කියන්නේ මොකද්ද කියලා. මම සුවර් එකටම දාන්න පුළුවන් බෙට් 3-4 කියන්නම්. ඕම යම් ගොඩක් මැච් තියෙනවනේ. team 1 total runs in the over. මේකින් අහන්නේ පළවෙනි හෝරේට 7ට වඩා ගහනවද කියලා. මේ අහන්නේ පළවෙනි හෝරේට 7ට වඩා ගහනවද කියලා. ඊට පස්සේ පළවෙනි හෝරේට exactly 7 කියන්නේ හරියටම 7යිද කියලා ගහන්නේ. ඊට පස්සේ පළවෙනි හෝරේට 7 අණ්ඩ කියලා කියන්නේ 7ට වඩා අඩු වෙන්න ඕනේ. 7ක් ගැහුවා පරාදයි. මේක exactly තියෙන හින්දා කියන්නේ මේ තුනේ එකක් වෙන්න ඕනේ. 7 අණ්ඩ කියලා දැම්මොත් 6ක් තමයි 6 හරි 6ට වඩා අඩුවෙන් හරි ගන්න ඕනේ. 7 ඕ කියලා දැම්මොත් 7ක් ගැහුවට වැඩක් නැහැ. 8ක් ගන්නම ඕනේ. 7 ගැහුවොත් පරාදයි. මෙතන exactly 7 තියෙනවනේ. exactly 7 කියන්නේ හරියටම 7යි. 7ක් වුණොත් විතරයි මේක මේ වෙන්නේ. ඒකින්ද ඒ බෙට්ටේ දාන්නත් එපා. දැනගෙන ඉන්න. ඊපස්සේ ටීම් 2 එකෙත් ඒකම තමයි. ඒකින්ද මම පැහැදිලි කරන්නේ. ඊපස්සේ last digit in the match score after 20 over of first innings. ඒ කියන්නේ ලංකාවේ කියන්නේ මුලින් ගහන ටීම් එක කවුරු හරි අන්තිමට තියෙන ඉලක්කම මොකක්ද කියලා අහන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට 176 191 135 144 මම ඔය වගේ ඉලක්ක 4ක් විතර කිව්වනේ. දැන් ඕකේ 135 144 ඒ වගේ අන්තිමට තියෙන ඉලක්කම තියෙනවනේ. ඒ ඉලක්කම මොකක්ද කියලා තමයි අහන්නේ. අන්තිමට ඒ ඉලක්කම 190 ගාලා බිඳුව ආවේ කියලා හිතන්නකො. උනොත් ආ බිඳුව කියලා යස් කියලා දැම්මොත් ඔයාලට 8200ක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙක අන්තිමට එන ඉලක්කම 1 කියලා දැම්මොත් ඔයාලට ඒකටත් 8200යි එහෙම ඔක්කොටම 8200 ගාන එනවා. නෝ කියලා දැම්මොත් නම් රුපියල් 1036යි හම්බෙන්නේ. ඒකින්ද ඔයාට මේක දාන්නත් එපා. මේක සුවර් කරලා අල්ලන්න බෑනේ. ඔයා දානවා නම් මේක 8200ක් එනවනේ. ඔයා අනිවාර්යෙන් 5ක් 6ක් විතර දාන්න. ඒ කියන්නේ අතරින් පතරේ මෙහෙම දාන්නත් නැතුව ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 6 වෙනකන් 5 වෙනකන් දාන්න. එතකොට ඒ අතර එකක් ආවොත් ඔයා අනිවාර්යෙන් හරියනවා. ඉතින් වෙන එකක් ගෙවුව කරන් දෙයක් නැහැ. එතකොට ඔයා 10න් 5ක් ගෙවුවත් ඔයාට 5000යි යන්නේ. එකක් වින්නොත් ඔයාට 8200ක් තියෙනවා. 3200 ලාභයක් තියෙනවා. ඒකිට ඔයා කැමති නම් බලලා දාන්න. මම මේ පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ. මමත් බිම දාන්නේ. ඔයාට කියලා දෙන්න ඕනද මේ කියලා දෙන්නේ සම්පූර්ණ මුළු බෙට් ඔක්කොම ගැන පැහැදිලි කරනවා මේ වීඩියෝ එකේ. ඊට පස්සේ මෙතන තියෙන last digit in match score after 20 over of first innings. ඒ කියන්නේ අරකම තමයි. ඒක තව ටිකක් කෙටි කරලා තියෙන්නේ. අරක ඇව්වේ එකෙන් එකටනේ. මේකේ අහන්නේ බිඳුවේ ඉඳන් 3 වෙනකම්. ඉලක්කමක්ද කියලා ඉන්නේ අන්තිම ලකුණ. ඒ කියන්නේ 192 වුණොත් 192 අනිවාර්යෙන් මේකට සෙට් වෙනවනේ. එහෙම කළා මේක ටිකක් ලේසි කරලා තියෙනවා. ඊට පස්සේ 4 ඉඳන් 6 වෙනකන් ඉලක්කමක් කියලා. මේකේ 3 තියෙන්නේ නෝ එකක් තියෙනවා. අරකට වඩා මේකත් හොඳයි. ඉතින් මේකේ ලාභය අඩුයි. ඔයා බලලා හොඳ එකක් දානව නම් දාන්න. මම දාන්නේ කියලා කියන්නේ නැහැ. මම පැහැදිලි කිරීමක් කරන්නේ. මේ පස්සේ තියෙනවා team 1 total runs over comparison. මේකත් අහන්නේ පළවෙනි ඕවරට වඩා දෙවෙනි ඕවරට ගහනවද මේ බෙට් නම් බලන්නවත් එපා. මේ මම තියෙන හින්දා පැහැදිලි කරේ බලන්න එපා මේ බෙට් එක. ඊට පස්සේ team 2 එකෙත් ඒක තමයි එකක් බලන්න එපා. ඊට පස්සේ team 2 win team 1 runs the over. මේකේ අහන්නේ ලංකාව team 1 කියන්නේ ලංකාවේ W1 ලංකාව මැච් එක වින් කරනවා. ඊට අමතරව ටීම් 1 එක පළවෙනි ඕවරේට 6.5ක් ගන්න. ලංකාවේ මැච් එක දිනන්නත් ඕනේ පළවෙනි ඕවරේට 6.5ක් ගහන්නත් ඕනේ. සමහරකට ওই දෙකම වෙන්න පුළුවන්. සමහරකට ওই දෙක එකක් වෙන්න පුළුවන්. සමහරකට ওই දෙකම වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒකින්ද
මේ බැට් ටික නම් බලන්න ඔක්කත් එපා මේවා මේ ලොකු ඕට් තියෙන ඒවා තියෙනවනේ ඒ ලොකු ඕට් තියෙන ඒවා කියන්නේ ඕව අල්ලන්න බැරි ඒවා මේ එහෙන් ඔය අන්දන්න දාපු බෙට් එකකින් මේ බෙට් බලන්න ඔක්කත් එපා ඔය දෙකට අඩුවෙන් තියෙන බෙට් තමයි විනින් chance එක කීයක් හරි තියෙන්නේ 15ට අඩුවෙන් තියෙන ඕඩ් එක කියන්නේ 1.5ට වඩා අඩු ඒවා ගොඩක්ම වින් වෙන්න chance එක ගොඩක්ම වැඩි දෙකට අඩු ඒවා තියෙන වින් වෙන සාමාන්‍ය සම්භාව්‍යතාවය තියෙනවා මේ දෙකට වැඩි ඒවා නම් වින් වෙන්නෙම නැති තරම් ඒවා ෂුවර් කරලා නම් අල්ලන්න බෑ ඊට ටීම් 2 එකටත් ඒකම තමයි තියෙන්නේ ඒකින්ද ඊට ඕනේ ඊට පස්සේ ටීම් 1 total runs in the highest scoring කියන අරකේ මේකේ තියෙන්නේ ටීම් පළ මුලින්ම ගහන ශ්‍රී ලංකාව පළ මේ ඕවර් ඉස්සසෝත එක ඕවර් එකට වැඩිම ලකුණු සංඛ්‍යාව තමයි අහලා තියෙන්නේ 18.5 ඕවර් 18.5 ඕවර් කියලා දැම්මොත් 19ක් හරියට වඩා වැඩියෙන් හරි ගහන්න ඕනේ අන්න 18.5 දැම්මොත් අන්න 18.5 දැම්මොත් 18 හරියට වඩා අඩුවෙන් හරි ගහන්න ඕනේ ඊපස්සේ ටීම් 2 එකටත් ඒකම තමයි ඒකින්ද පැහැදිලි කරන්නේ ඊපස්සේ ටීම් 1 runs performance in the first over ඒකේ තහන්නේ මේකේ අහන්නේ ටීම් each score 5.5 ඒ කියන්නේ ටීම් දෙකම පළවෙනි ඕවරේට 5.5 ගහනවද කියලා ඊට පස්සේ ටීම් දෙකම පළවෙනි මේකේ යස් කියලා එකට 2653ක් ගෙවන ටීම් දෙකම පළවෙනි ඕවරේට 5.5 නෝ කියන එකට 1421ක් තියෙනවා මේක හරියන නම් ටීම් දෙකම 5.5 ගහන්න ඕනේ මේක හරියන්නේ නැති නම් ටීම් දෙකම 5.5 අඬ ගහන්න ඕනේ එක ටීම් එකක් හරි 5.5 ඕවර් ගහුවොත් බෙට් එක පරාදයි ඒකින්ද මේ බෙට් දාන්න යන්න එපා බලන්න එපා ඒක ඔකුළු පැටල් සුළුයි ඊට පස්සේ දින both team to will score runs මේකෙන් තාලා තියෙන ටීම් දෙකම 140 ගහනවද කියලා 140 හරි ඊට වඩා වැඩියෙන් හරි ගහනවද කියලා යස් කියලා තියෙනවා ඊට පස්සේ ටීම් දෙකම 150 යස් කියලා කියනවා ඒ බෙට් නම් දැම්මත් අවුලක් නෑ ඔය 140 150යි කියන්නේ ඔය 150 ඕ කියන එක මේක ටීම් දෙකම කියන්නේ ලංකාව ගැහුවත් එංගලන්තේ ගැහුවත් ඔය ටීම් දෙකම ලකුණු 150 ගහනවා අන්න ඒක දානවා නම් දාන්න එතනින් එහා ඒව දාන්න පුළුවන් හැබැයි ඒව අවදාන මේක නම් ෂුවර් කළාම දාන්න පුළුවන් ටීම් දෙකම 150 ඕවර් කියන එක අයි බෙට් එක හොඳ බෙට් එක ඊපස්සේ මේ ඩ්‍රෝ එක කියන්නේ ලකුණු සමවීමෙන් වෙන එක ඒක ඉතින් වෙන්නේ නැහනේ හදිසියෙන් තමයි වුණොත් වෙන්නේ මේ සුපර් ඕවර් එකත් ඒ කියන්නේ මේක ඩ්‍රෝ වුණොත් නේ සුපර් ඕවර් ඩ්‍රෝ වුණා සුපර් ඕවරෙන් දියන්නේ කවුද කියලා මේක ඉතින් රුපියල් 50ක් විතර දාලා තිබ්බා මෙහෙමයි ඔය ලෝකු කුසරානේ සීරීස් එකේ රුපියල් 100ක් වගේ දැම්මට අවුලක් නැහැ එහෙම වුණොත් මැච් 80ක් 90 මැච් 40 35ක් 40ක් විතර යද්දී හැබැයි මැච් ඔක්කොටම දාගෙන යන රුපියල් 100 නිකමට වගේ එහෙම වුණොත් ඔය මැච් 7-8ක් විතර යද්දී මැච් එක ඩ්‍රෝ වුණා සුපර් ඕවර් එකට ගියොත් ඔයාලට ලාභයක් ගන්න පුළුවන් ඒවට මේ බෙට් ෂුවර් කරලා නම් අල්ලන්න පුළුවන් බෙට් නෙවෙයි හරි දැන් ඒ ටික ඉවරයි දැන් අපි යමු මේකේ alternative outcome එකට මේක මේ player performance එක හැදෙන්නේ මෙහෙමයි දැන් පන්දු යවන්නේ කියලා හිතන්නකෝ එයා පන්දු යවලා විකට් එකක් ගන්නවා කොහොම හරි විකට් එකක් ගත්තොත් ඒකට ලකුණු 10ක් හම්බ වෙනවා විකට් එකකට කැච් එකක් ඇල්ලුවොත් ලකුණු 10ක් හම්බ වෙනවා ස්ටම්ප් එකක් ගත්තත් ලකුණු 10ක් හම්බ වෙනවා රන් අවුට් එකක් ගත්තත් ලකුණු 10ක් හම්බ වෙනවා බැට්මන් කෙනෙක් වුණොත් බැට් එකෙන් ලකුණු ගහලා යහුවොත් එක ලකුණකට එක පොයින්ට් එකක් හම්බ වෙනවා එක ලකුණක් හම්බ වෙනවා දැන් මතීස පතරන කියලා හිතන්නකෝ මේ TO කියලා තියෙන්නේ total over කියන එක 20.5 කියලා තිබ්බොතින් මතීස පතරන බෝලර්ස් කෙනෙන්නේ මතීස පතරන විකට් දෙකක් ගත්තත් එයාගේ බෙට් එක හරියනවා එහෙම නැතුව මතීස පතරන කැච් දෙකක් කෙළුවොත් හරියනවා නැත්නම් මතීස පතරන කැච් එකක් අල්ලලා
විකට් එකක් ගත්තත් හරි. ඊට පස්සේ ජේම්ස් ඕවර්ටන් ඉන්නේ එයාත් එහෙම තමයි 22.5 තියෙන්නේ. දැන් මාතිස පතිරන්ගේ 20.5 තිබ්බට අර දෙකේ උදාහරණ 20යි නේ. යාට ඒකේ දිනුම හම්බ වෙනවා. ජේම්ස් ඕවර්ටන්ට නම් විකට් දෙකක් ගත්තයි කියලා බෑ. යාට 22.5 නේ. එයා අනිවාර්යෙන් ලකුණු ගහලා ලකුණු දෙක තුනක් ගහන්න ඕනේ. නැත්නම් විකට් තුනක් ගන්න ඕනේ. කැච් එකක් කරගෙන අරගෙන එහෙම වුණොත් තමයි මේ වෙන්නේ. දැන් කමල් මිසාර නම් එකේව ගහලා ඒ වාරි හතරේ වාරි කොහම ගහලා හරි ලකුණු 23ක් ගැහුවොත් තමයි යා හරියන්නේ. දැන් දුනිත් වෙලා විකට් දෙකක් හරි තුනක් අරගෙන නැත්නම් ලකුණු ගහලා හරි කොහම හරි 23 ප්‍රමාණය පව් කරන්න ඕනේ. අඬ තිබ්බොත් ඒත් එහෙම තමයි. ඒ අඬ තිබ්බොත් එහෙම දුනිත් වෙලාලා විකට් එකක්වත් ගන්නේ නැතුව ලකුණු 20ට වඩා අඩුනොත් එහෙම බෙට් එක වින්. පැහැදිලි කියලා මම හිතනවා. ඊට පස්සේ තියෙන්නේ ඇකියුමුලේටර් අවුට්කම්ස් කියන එක. මේක නම් ඔයාලා බලන්නවත් එපා. මේ බෙට් එකකත් ඔයාලට අල්ලන්න පුළුවන් මට්ටමේ බෙට් නෙවෙයි තියෙන්නේ. මේ බෙට් ඔක්කොම ඔය හයි මේ ලොකු බලාපොරොත්තු වෙන කට්ටියට දාලා තියෙන්නේ. මේවා සුවර් කරලා තියා කොහොමදවත් අල්ලන්න පුළුවන් බෙට් නෙවෙයි මේවා. කනාවට අහුණු මිස සුවර් කරලා නම් අල්ලන්න බෑ. දැන් මේකේ අහලා තියෙන්නේ මම මේ උදාහරණයක් විදිහට පෙන්නුවේ ටීම් 1 ශ්‍රී ලංකා වින් සහ රන් අවුට් 1.5 ඕව කියන එක. ලංකාවේ මැච් එක දින අතර නෑ රන් අවුට් එකක් ගියේ නැතුණු ඔතේ. ඒකනේ. ඒ වෙච්ච සුවර් ඒව නෙවෙයි. පැහැදිලිද? මේවත් ඉතින් බලන්නේ මේ බලනකොට එපා. මේකේ ආතෙන් ජෝස් බට්ලර් and කුසල් මෙන්ඩිස් to be their team top batsman and assistant. දැන් මේක 100ක් ගෙවන්නේ ජෝස් බට්ලර් top batsman වෙන්න ඕනේ එංගලන්තේ. ඊටසේ කුසල් මෙන්ඩිස් ලංකාවෙන් top batsman වෙන්න ඕනේ. ඊට පස්සේ ඇඩිල් රෂීඩ් top bowlers වෙන්න ඕනේ. ඊට පස්සේ මාතිස පසිරන top bowlers වෙන්න ඕනේ. මේකට ඉතින් ඔයා කැමති නම් රුපියල් 100ක් වගේ දාගන්න. දැන් මේකට රුපියල් ඔඩ් එක 100යිනේ. රුපියල් 100ක් ගැහුවා කියන්නේ ලක්ෂයක් හම්බෙනවා. ඔයා එහෙම ලොකුවට අර කොඩි ගාණක් වගේ අරගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. උකට රුපියල් 100ක් 50ක් වගේ ගහලා තියාගන්න. කරුමෙට වගේ හරි ගියොත් හරි සුවර් කරලා අල්ලන්න බෑ. මේ හතරම හරියන්න බෑ. කඩයක් හරියට නැහැ හතරම හරියන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ ගොඩක් වෙලාවට අපි බෙඩ් දාද්දී මෙන්න මේ රෙගුලර් ටයිම් එකයි මෙන්න මේ ස්ටේටස් කියන එක යන්නේ දෙක තමයි බලන්න ඕනේ. ඒ දෙකේ තමයි ගොඩක් ඒ දෙකේ තමයි තියෙන්නේ හොඳ බෙට් එක. මේකේ අහලා තියෙනවා ටීම් 1 total runs total scores. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගහන 4-6 ප්‍රමාණය තමයි අහලා තියෙන්නේ. 14.5 ඕ කියන්නේ ලංකාව 4 ඒවා 15ක් හරි ඊට වඩා වැඩියෙන් හරි ගහන්න ඕනේ. 14.5 අණ්ඩ කියලා තියෙන්නේ ලංකාව අණ්ඩ කියලා දැම්මොත් අණ්ඩ 14.5 කියලා තිබ්බොත් ලංකාව 4 ඒවා 14ක් හරි ඊට වඩා අඩුවෙන් හරි ගහන්න ඕනේ. ඊපස්සේ ටීම් 2 එක ටෝටල් ඕත් ටීම් 2 එකේ එංගලන්තයේ 4.15 ඕව තියෙනවා අණ්ඩ තියෙනවා ඒකත් ඒ විදිහම තමයි. ඊට පස්සේ ටීම් 1 ටෝටල් 6. ඒ කියන්නේ ලංකාව 6.5 තියෙන ලංකාව 6.7ක් හරි ඊට වඩා වැඩියෙන් ගන්න ඕනේ. ඊට පස්සේ ලංකාව 6.5 අණ්ඩ කියලා තිබ්බොත් 6ක් හරි ඊට වඩා අඩුවෙන් හරි ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි දෙකේ වෙන්නේ. ටීම් 2 එකටත් ඒ විදිහම තමයි ඒගොල්ලෝ ගහන්නේ 9.5 අණ්ඩ. ඊපස්සේ ටීම් 1 high opening partnership total runs. ඒ කියන්නේ ලංකාව පළවෙනි විකට් එකට ලකුණු 50ක් ගහනොත් කියලා අහන්නේ.
ඒකෙදි පොඩක් බලලා ඒව සුවරකට දාන්න පුළුවන් ඒව නෙවෙයි. මම මේ තියෙන බෙට්ටේ පැහැදිලි කරන්න ඕගොල්ලෝ බලලා ඕගොල්ලෝට කැමති නම් දාගන්න. ඊට පස්සේ ටීම් 2 එකෙත් ඒක අහන්නේ. ඊට පස්සේ ටෝටල් රන් අවුට්. කියන්නේ මැච් එකේ ලංකාවයි ඉංගලන්තෙ දින මැච් එකේ රන් අවුට් නොගියොතින් අnder යන කියලා හිතන්නේ. නැත්නම් රන් අවුට් දැන් මේකේ මොන ටීම් එකේ හරි කමන රවුට් එකක් ගියොතින් ඕවර්. ඒ කියන්නේ 0.5 කියන අනිවාර්යෙන් විකට් එකක් ඕවර් දැම්මොත් අනිවාර්යෙන් විකට් එකක් යන්නම ඕනේ. එකක් හරි එකට වඩා වැඩි වුණොත් කමන්නේ. අnder 0.5 තිබුණොත් දැම්මොත් මේක අnder 0.5 දැම්මොත් අනිවාර්යෙන් ඒක දැම්මොත් අනිවාර්යෙන් රවුට් එකක් යන්න බෑ. රවුට් එකක් ගියොත් පරාදයි. රන් අවුට් එකක් නොගියොත් වින්. ඊට පස්සේ ටෝටල් වයිට් මේක මේ රතු ඩොට් ටික දාලා තියෙන මම මේකට බලා ගන්න පුළුවන් නේද? හොඳ. එන්නේ ඒකට නෙවෙයි. මම ඉතර මේ YouTube ගැන ඉතර මේ ඔය ඇනිමේෂන් මේවා හයිලයිට් කරන ඒවා ගැන අවබෝධයක් නැහැ. ඒකයි මේ මෙහෙම ඩොට් එක දාලා පැහැදිලි කරන්නේ. මේක ටෝටල් වයිට් කියන්නේ මැච් එකේ එංගලන්තේ ලංකාවේ දෙගොල්ලන්ගේම වයිට්ලා එකතුව. ඒක සමහරක් වෙලාවට වයිට් 5 යන්නේම තියෙනවනේ. දැන් පෙරේද මැච් එකත් වයිට් 5 ගියා. මේක ඒකින්ද මේ ටෝටල් වයිට් 10.5 ඕ කියලා තිබ්බොත් අනිවාර්යයෙන් 11ක් හරියට වඩා වැඩියෙන් හරි ගන්න ඕනේ. 10.5 කියලා තිබ්බොත් 10 හරියට වඩා අඩුවෙන් ගන්න ඕනේ. ඒව ඉතින් ඔයගොල්ලෝ බලලා දානවද නැතික තියෙන එක මම මේ පැහැදිලි කිරීමක් කරන්නේ. ටෝටල් ඩක්ස් කියන්නේ ලංකාවේ හරි එංගලන්තේ හරි මැච් එකේ යන විකට් වල විකට් ඒ කියන්නේ බිඳුවෙන් යන විකට් ප්‍රමාණය. නොට් අවුට් බිඳුනේ බිඳුවට යන විකට් ප්‍රමාණය. මේ බිඳුවටස පාව කියලා තිබොත් කාගේ හරි ක්‍රිකට් එකක් බිඳුවට ගියොත් හරි. අnder කියලා දැම්මොත් එම 0.5 කියලා දැම්මොත් ලංකාවේ හරි එංගලන්තේ හරි කාගේ හරි එක ක්‍රිකට් එකක් යන්න බෑ බිඳුවට නොට් අවුට් ක්‍රිකට් කමන්නේ අවුට් නම් වෙන්න බෑ බිඳුවට. ටෝටල් එක්ස්ට්‍රා ඒ කියන්නේ වයිඩ් නෝ බෝල් බයිස් ඔය ඔක්කොම එකතුව ටීම් දෙකේම තමයි 18.5 තියෙන්නේ. 18.5 ඕවර් කියලා දැම්මොත් 18.5 ඕවර් කියලා දැම්මොත් ඕගොල්ලෝ 19ක් හරියට වඩා වැඩියෙන් හරි ගන්න වයිට් එක්ස්ට්‍රා යන්න ඕනේ. 18.5 කියලා දැම්මොත් 18 හරියට වඩා අඩුවෙන් හරි යන්න ඕනේ. ඊට පස්සේ ටෝටල් ෆෝස් කියන්නේ එංගලන්තේ ශ්‍රී ලංකාවේ දෙගොල්ලොන්ගේම 4 එකතුව දෙගොල්ලොන්ගේම ගාන 29.5 තිබොත් ගහන්න ඕනේ. 30 හරියට වඩා වැඩියෙන් හරි ගන්න ඕනේ. 29.5 දැම්මොත් 29 හරියට වඩා අඩුවෙන් හරි ගහලා තියෙනවා. ටෝටල් 6 කියන්නේ දෙගොල්ලොන්ගේම 6 එකතුව. පැහැදිලිනේ. හයිට් ඕපනින් පාර්ට්නර්ෂිප් කියන්නේ W1 කියන්නේ ලංකාවේද W2 කියන්නේ එංගලන්තේද. ඒ දෙකෙන් කවර කියලා මේ පළවෙනි විකට් හොඳම පාර්ට්නර්ෂිප් එකේ තියෙන්නේ. දැන් මේකේ ඩ්‍රෝ වුණත් අවුලක් නැහැ. ආපු වර වීඩියෝ එකේ නවත්තපු තැන ඉඳන් ආව පටන් ගන්න හදන්නේ වීඩියෝ කර ඉද්දී මගදී නවත්තන්න උන පොඩි වැඩකට මම මුලින්ම මම ඔයාලට මැච් මම මේ වීඩියෝ එක මුලින් කරද්දී මම බෙට් එකක් දැම්මනේ. ඒක වින් වෙලා තව බෙට් එකක් දැම්මා. ඒක රිසාර්ච් එක මම පෙන්නලා ඉන්නා. ඉතින් මම වීඩියෝ කරද්දී 3000 තිබ්බේ 2000ක් දැම්මා. මේ තියෙන්නේ මම දැම්මේ ටීම් 1 එකට 17.5 දී 2000ක් දැම්මේ. අන්න ඒ වගේ තමයි ඔයාලටත් මම බෙඩ් දවසට 5ක් ඒ විදිහට හදලා WhatsApp group එකට දානවා. ඔයගොල්ලෝ අල්ලගන්න නැහැ. දැන් ඔයගොල්ලෝ ඉතින් බොරු කියලා දැන් මේක මේ ඒකමයි දෙක විතර මේ කට විතර පස්සේ මේ කරන්නේ. ඒක තමයි මම වීඩියෝ පටන් ගන්න ගමන් බෙට් එක දැම්මේ. ඊට පස්සේ මම තව පිටයක් දැම්මා. 4500 දැම්මා බාස්කට් බෝල් එක. ඒකත් හරියටම 164.5 දැම්මේ. හරියටම 164ක් ගැව්වා. අපි දැන් තව බෙට් එකක් දාලා තව බෙට්
දැන් බෙට් එකක් දාලා ආපහු අර නවත්තපු දැනින් මේක සම්පූර්ණයෙන්ම රිකට් බෙට් කියන ඉවර වෙනකම් මේ වීඩියෝ එක ඉවරයක් කරමු. දැන් මම බාස්කට් බෝල් මැච් එකට තමයි දාන්න හිතන් ඉන්නේ. වෙන ක්‍රිකට් එකක් නම් මේ වෙලාවේ දාන්න වෙන්නේ නැහැ. බාස්කට් බෝල් එකක් තමයි දානවා 247 අන්ද කියලා. වැඩි වෙලා බලන් ඉන්න බෑ මැච් එක සෙනිකව යනවා පටපට ගහලා. දැන් ඔයගොල්ලෝට වීඩියෝ එක පෙන්නන්නත් ඕනේ හින්දා 3000ක් දැම්මා. මැච් එක ඉවර වෙනව නැත්තම් පට ගාලා ඒකින්ද දැම්මම මේ පස්සේ මම ඔයාලට ඇනලයිස් කරන්න ඇති ඒ ටික මෙහෙම පෙන්නන්න ආයිස්ටියරක් ගිහිල්ලා පෙන්නන්නම් දැන් දාපු පිට් එක ඉතින් දැන් දාපු පිට් එක මම දැම්මේ 246.5 අණ්ඩ කියලා. හරි අපි ඒක තව ටිකකින් බලමු මේ ටික ඉවරයක් කරලා. දැන් ආපහු අර නවත්තපු තැනින් එතනින් ආපහු එතනින් පටන් ගත්තා. මම නැවතුනේ টොප් ටීම් බැට්ස්මන් ටීම් 1 මේකෙන් කියන්නේ ලංකාවෙන් විතරක් වැඩිම ලකුණු ගහන ක්‍රීඩකයා කවුද කියලා අඩු මුලින්ම ඉන්නේ පැතුම් නිස්සංගට රුපියල් 1000ට 3050ක් හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ টොප් බැට්ස්මන් පැතුම් නිස්සංග ලකුණු 30ක් ගහලා හරි පැතුම් නිස්සංග නම් වැඩියෙන් ගහලා තින්නේ පැතුම් නිස්සංග තමයි টොප් බැට්ස්මන් වෙන්නේ. ඒක අවුට් වුණත් එකයි නොට් අවුට් හිටියත් එකයි කොහොම හරි එයා වෙන්න ඕනේ. හිතන්නකෝ දැන් පැතුම් නිස්සංගයි තව කරෝඩයක් කෙනෙකුයි ලකුණු 30 හරි ගහලා දෙන්නම සමානව ගැහුවා. එහෙම වුණොත් දැන් මේ පැතුම් නිස්සංගට රුපියල් 1000ට 3050ක් ගෙවනනේ ඒක දෙකට බෙදෙනවා. ඒතකොට පැතුම් නිස්සංගට හම්බෙන්නේ 1525යි. කමෙල් මිසාර කිලි දන්නකො කමෙල් මිසාර පැතුම් නිස්සංගයි බෙදෙන කිලි දන්නකො ඒ මොනවද? කමෙල් මිසාරට හම්බෙන්නේ 4300න් දෙකට බෙදලා 2150යි. ඕක දැන් තුන්දෙනෙක් අතර බෙදුනොත් සමානව ඒ මේ අපිට ගෙවන්න තියෙන ගාණ තුනට බෙදලා තමයි හම්බෙන්නේ. එහෙම සමානව වුණොත් නැත්නම් ඒ ගාණ මේනවා. පැහැදිලිනේ? මේක ගොඩක් දුරට මැච් එක පටන් ගන්න වගේ තාම ලේසි. දැන් මල්ලන් ටිකක් අමාරුයි. එහෙම දාන්න නම් දාන්න පුළුවන් මේ මම මේ තියෙන බෙට් කියන තැන පැහැදිලිමක් කරන්න දැනට. ඊට ටීම් 2 එකේ ඒ විදියම තමයි. ඊපස්සේ টොප් බෝලර් ඉන් ද මැච් කියන්නේ මැච් එකේ දෙපැත්තෙම වැඩියෙන්ම ටිකට් ගන්න පන්දු යවන්න. එයා එංගලන්තයේ වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියා මේ ශ්‍රී ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන් කොහොම හරි වැඩිම රිකට්. වැඩි රසික දැම්ම 5418. ඒකෙදි අර වගේම කීඩකයා වගේම රිකට් සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ රිකට් 3 හරි අරගෙන හරි 2 හරි අරගෙන කොහොම හරි සමාන වුණොත් ඒ සමාන වෙන කීඩකෙන් ගන්නට ඒක බෙදලා තමයි හම්බෙන්නේ. පරාද වෙන්නේ නැහැ. ඒක බෙදලා හම්බ වෙනවා සමාන වුණොත්. අපි තාව කීඩකයා වැඩියෙන් ගත්තොත් ඒ මුතුලම හම්බ වෙනවා. ඊට පස්සේ ටීම් 1 টොප් බෝලර් කියන්නේ ලංකාවේ වැඩිම ටිකට් ගන්න කෙනාරක ඔක්කොම නෙමෙයි මේක ලංකාවේ විතරයි. ඊට පස්සේ එංගලන්තේ වැඩිම ටිකට් ගන්න එක. ඊට පස්සේ টොප් බෝලර්ලා විකට්. ඒ කියන්නේ කවුරු හරි කීඩකේ රිකට් 5ක් ගන්නවා 5ක් හරියට වඩා වැඩියෙන් ගන්නවා කියලා අහලා තියෙන්නේ. ඉතින් කරන්න අමාරු දේවල්. ඊටසේ ප්ලේයර් ටු ටෝටල් රන්ස්. ඒ කියන්නේ එක කීඩකයා ලකුණු 50 ගන්න කියලා අහලා තියෙනවා. ජෝස් බට්ලර් 50 ගන්න කියලා අහලා තියෙනවා. ජෝස් බට්ලර් 50 ගන්න කියලා යස් කියලා දැම්මොත් 2980යි. නෝ කියලා දැම්මොත් 1360යි. ඒක යස් එක කැමති නම් යස් කියලා දාන්න අපි මේ දාන්න ඕක කියලා හරි දාන්න. ඒ කියන්නේ කේක් එකකට කේක් විදිහට තියෙන්නේ. ඕගොල්ලෝට ඊළඟ මැච් එකේ දානවා නම් මම එකක් කියනවා සුවර් එකක්. මෙන්න මේකේ සුවර් එකට දාන්නේ බය නැතුව දාන්න පුළුවන්. දැන් වෝඩ් එක අඩුයි. හැබැයි ලොකු ගාණක් ගහන මේකට 10000ක් ගැවුවොතින් කුසල් කමිල් මිසාර 50 ගහන්න නැති කියලා 10000ක් ගැවුවොතින් 11700ක් රුපියල් 1700 ලාභ දිනු
ගොඩක් දුර කමින් මිසාර 50ක් ගන්න නැහැ 25 30ක් මේ ගන්න. නැත්නම් පවන් රත්නායක 50 ගන්න නැති කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ කියන්නේ any player to score a specific number of runs කියන්නේ කවුරු හරි කීඩකේ 50ක් ගන්නවද නැද්ද කියලා මේ අහන්නේ. ජර්සි කියලා දැම්මොත් ගහනවා කියලා තමයි කියන්නේ. ලංකාවේද එංගලන්තෙද කියලා දාන්නේ කවුරු හරි 50ක් ගන්න තමයි ඕන. ඒකට රුපියල් 1000ක් දැම්මොත් 1283 ගෙවන්නේ. 50 නෝ කියලා දැම්මොත් මේ ඕ නෝ කියලා දෙන එක 50 නෝ කියන එක එකට 1000 ගේ 5900යි 1000 නෝ කියලා එක 100 නෝ කියන එකට 1000ක් දැම්මොත් 1034යි 100 years කියලා දැම්මොත් 7950යි ඊළඟට මේකින් කියන්නේ most matrix කියන්නේ මැච් එකේ වැඩියෙන්ම හයව ගන්න ටීම් එක. මේකේ W1 කියලා තියෙන ශ්‍රී ලංකාව 2880ක් කියවන රුපියල් 1000ට එක්ස්ට්‍රා කුරෙන් කියන්නේ හයව සමාන වෙනවද කියලා. ඒ ලංකාව 6ක් ගහලා එංගලන්තෙත් 6ක් නැත්නම් 7ක් හරි කොමක් හරි දෙගොල්ලොම ගන්න හයව සමාන වෙනවා නම් එක්ස්ට්‍රා කුර දාන්න පුළුවන්. W2 කියන්නේ එංගලන්තෙක බොහෝ දුරට එංගලන්තෙ වැඩියෙන් හයව ගහයි. දානවා නම් එංගලන්තෙට දාන්න. වාසික most match for ඒකත් ඒ වගේම තමයි W1 කියන්නේ ශ්‍රී ලංකාවේ එක්ස්ට්‍රා කුරෙන් කියන්නේ සමාන වෙනවද කියලා W2 කියන්නේ එංගලන්තේ. ඒකත් අර මේ 6 over මේ 6 වගේම ඔකලම මතක තියාගන්න. ඊට player total runs කියන්නේ එක් කීඩකයා ලකුණු ප්‍රමාණය තමයි අහලා තියෙන්නේ. ජෝස් බට්ලර් 27.5 over. කියන්නේ 28ක් හරියට වඩා වැඩියෙන් ගන්නවද කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙන අණ්ඩ කියන එක. මේ පැත්තේ තියෙන අණ්ඩ කියන එක ජෝස් බට්ලර් 27.5 අණ්ඩ ගන්නවද කියන එක. ඊට පස්සේ කුසල් පෙරේරා 17.5 over අණ්ඩ මේකේ ඔක්කොම බැට්මන්ලා ගේව තියෙන්නේ. දැන් ඒක උදාහරණයක් කොහොම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ best player of the match කියන්නේ තනගේ වීරය. ඒකේ අඩුවෙන්ම පෙන්නන්නේ ජෝස් බට්ලර් රුපියල් 15500යි. මොකද මේ එංගලන්තේ කීරකෝ වැඩි මුලින්ම ඉන්නේ එංගලන්තයට මැච් ඉන එක අඩුයි. එංගලන්තේ දින්න කෙනෙක් එංගලන්තේ කීරෙත් තමයි වෙන්නේ. ඒ නිසා තමයි එංගලන්තේ කීරකම වැඩියෙන් ඉන්නේ. දැන් මේක යහන්නේ race between players කියන්නේ මේ කීඩකෝ දෙන්නගෙන් වැඩියෙන් ගහන්නේ කවුද කියලා. කියන්නේ total 10 runs පැතුම් නිස්සංක කමිල් මිසාර. ඒ කියන්නේ මේ දෙන්නගෙන් ලකුණු 10ට වඩා මේ දෙන්නගෙන් ලකුණු 10ට වඩා ගහන්නේ කමිල් මිසාරගෙනුයි පැතුම් නිස්සංකගෙනුයි කවුද කියන එක. මේ W1 කියන්නේ පැතුම් නිස්සංක මේක ඉතින් එච්චර සාර්ථක එකක් නෙමෙයි. මේක බැලුවට කවන්නේ දාන්න යන්න එපා ඒ බෙට් එක. ඊට පස්සේ first wicket method of position කියන්නේ කවුරු හරි ටීම් එක මුලින් බැට් කරන ටීම් එකේ පළවෙනි විකට් එක යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කැච් එකකින් යනවාද? කැච් එක කියන්නේ කැච් කීපර් හරි අනිත් ඕනම කීඩේ කැච් එකකින් ඇල්ලුවොත් රුපියල් 18364යි. රන් අවුට් එකක් වුණොත් 26000යි. ස්ටම්ප් එකක් වුණොත් 24000යි. LB විකට් වුණොත් බෝල්ට් කියන විකට් වැදීම 4750යි. LBW කියන්නේ කකුලේ වැදීම 6500යි. ඒවත් එච්චර සුවර් කරලා ගන්න එපා. දානවා නම් දාන්න පළවෙනි විකට් එක කැච් යනවා කියලා. ඒක ගොඩක් දුරට වෙන්න පුළුවන් සම්දාය ගොඩක් වැඩි. මේ highest individual score එක කියන්නේ ලංකාවේ හරි එංගලන්තේ හරි කවුරු හරි කීඩකෙක් මැච් එක තුල ගහන වැඩිම ලකුණු සංඛ්‍යාව. අවුට් වෙලා හරි not out ඉඳලා හරි කොහොම හරි ලකුණු 71.5 ඕදා තිබ්බොත් ලකුණු 72ක් හරියට වඩා වැඩියෙන් හරි ගන්න ඕනේ. 71.5 ආණ්ඩ දාලා තිබ්බොත් 71ක් හරි වඩා අඩුවෙන් හරි ගන්න. ඉන්ඩිවිජුවල් ටෝටල් ස්ටේටස්
team 1 total run out over. ඒ කියන්නේ මේකේ අහලා තියෙන්නේ මේ ලංකාවේ run out යනවාද කියලා over under කියලා ඒක බලන්න එපා. මේ දැනගෙන හිටියම ඇති bet දාන්න එපා. ඒක ෂුවර් කරලා අල්ලන්න බෑ. මේවත් අල්ලන්න එපා. මේවා අල්ලන්න බැරි bet. මේ ලොකු බෝඩ් වල තියෙන ඒවා හිතන්න ඔක්කත් එපා, දාන්නත් එපා. උගුල සල්ලි නිකන් නැති වෙන එක විතරයි. ඊට team with top bowler in the match. මේ team with top bowler කියන එක අන්න දානවනම් හොඳ bet එකක්. ඒ කියන්නේ ලංකාවේ හරියෙන් මේ team 1 කියන්නේ ලංකාවේ 2.0 කියන රුපියල් 2140ක් ගෙවන්නේ. team 2 කියන්නේ එංගලන්තයේ 1630. කියන්නේ මේ දෙන්නගෙන් වැඩියෙන්ම විකට් ගන්න කවුද කියලා ඒ කියන්නේ වැඩියෙන්ම ටිකට් ගන්න කී දෙක ඉන්නේ මොන ටීම් එකේද කියලා. එංගලන්ත මේක එංගලන්ත කියලා දැම්මම නම් හරි. එංගලන්ත කීඩිකෝ තමයි වැඩියෙන් ටිකට් ගන්න වෙන්නේ. ඉඳලා ටීම් 2 කියන එක දාන්න. ඒක ඒ බෙට් එක උලන්නේ. ඊට පස්සේ top batsman of the match. ඒ කියන්නේ ලංකාවේ එංගලන්තයේ දෙකින්ම වැඩියෙන්ම ලකුණු ගන්න කීඩකයා බැට්මන්. ඒකට තියන්න අමාරු විදිහට top team run score double chance double. Again Josh Butler and Pathum Nissanka to මේක නම් කොහොමත් අල්ලන්න බෑ. මේකේ දාලා තියෙන්නේ Josh Butler එංගලන්තෙන් top batsman, Pathum Nissanka ශ්‍රී ලංකාවේ top batsman. මේව ඉතින් ෂුවර් කරලා අල්ලන්න බෑ. කනාවට පොඩි කනන් දානවා නම් දාන්න. එහෙම හරි ගියොත් මිසක් නැත්නම් ෂුවර් කරලා නම් අල්ලන්න බෑ. විකට් ස්පෙෂල් බෙට් කියන්නේ ටීම් දෙකේම විකට් 20ම යනවාද කියන එක ඒකත් ෂුවර් නෑ. මේ බෙට් එකක් දාන්න එපා. මේක ඉච්චර හොත පෙට්ටයක් නෙවෙයි. ඊට පස්සේ player total runs player total post කියන්නේ Pathum Nissanka 4/2.5යි ජෝස් බට්ලර් 4/2.5. ඉනේ දෙන්නම 4/2.5 වඩා ගහන්න ඕන. ඉතින් මේ බෙට් උත් බලන්න එපා. ගොඩාම බෙට් තියෙන උගුළු අන්දලා උගුළු මේ ලොකු ඕඩර් තිද්දි දානවා බලන්න නැතුව. එහෙම දාලා අන්දලා මේව කරන්නේ. ඉතින් මේවට රැවටලා දාන්න යන්න එපා. මේ හයවත් හිමයි. හදිසියෙන් හරියන්න පුළුවන්. ඒකට හැම වෙලාවෙම මේව හරියන්නේ නැහැ. මේ ටික බලන්නත් එපා. මෙන්න මේක උලන්නේ. ඒකත් මේ ලොකු ගණන් තියෙනවා. මම මේක පෙන්නන්නෙත් නැහැ. මේ අන්තිම ඔයගොල්ලෝ බලන්නත් එපා. මේ මම අර පම් පෙන්නන ටික විතරක්. මෙන්න මේ බෙට් එක හොඳයි. මෙන්න මේක දාගන්න ඕන නම් දාගන්න. මේකේ තියෙන්නේ best batsman team. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ හරි එංගලන්තයේ හරි වැඩියෙන්ම ලකුණු ගහන කීඩකයා ඉන්නේ මොන ටීම් එකේද කියලා. ඒක ගොඩක් දුරට එංගලන්ත කීඩකෙත් තමයි වැඩියෙන්ම ලකුණු ගහන්නේ. අපි ওই Pathum Nissanka 50ක් ගෙවු මිසක් නැත්නම් අපේ කීඩුගේ 60 70 ගහන්නේ. හැබැයි එංගලන්තේ හොඳ පිටිකරුවෝ ඉන්නෝ ලකුණු 60 70 80ක් ගහන්නේ. ඒ නිසා එංගලන්ත කීඩකේ ලකුණු වැඩියෙන් ගහනවා කියලා දා ගන්න 10000ක් උනත් ඒක ෂුවර් බෙට් එක 1000ක් දැම්මොත් 540ක් තියෙනවා. ඊට පස්සේ ටීම් 1 total extra. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විතර total extra එක. කියන්නේ ලංකාවේ white no ball extra 22 කොන් එකතුව 8.5 වුණා අඬහන්නේ. පස්සේ එංගලන්තෙත් ඒක අහනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ බිඳුවට අවුට් වෙන ප්‍රමාණය ඩක්ස් කියන්නේ බිඳුවට අවුට් වෙන ප්‍රමාණය 0.5 කියලා දැම්මොත් අනිවාර්යෙන් එකක් යන්න ඕනේ.
අඬ කියලා දැම්මොත් එකක්වත් යන්න බෑ ලංකාවේ. එංගලන්තෙත් ඒකම තමයි. ඊට පස්සේ මෙතන තියෙන team number of runs scored by any player of first batting team. ඒ කියන්නේ මුලින්ම බැට් කරන ටීම් එක. ඒක ලංකාව වෙන්න පුළුවන්, එංගලන්ත වෙන්න පුළුවන්. කවුරු හරි මුලින් ගහන ටීම් එක ලකුණු 50ක් ගහනවද කියලා. 50ක් ගහන කියලා දැම්මොත් ප්‍රියදාඩේ 1380ක් ගෙවනවා. නෝ කියලා දැම්මොත් 2800ක් හම්බ වෙනවා. 100 yes කියලා දැම්මොත් 8600යි. නෝ කියලා දැම්මොත් 1040යි. මේකේ අහන්නේ කවුරු හරි මුලින් ගහන ටීම් එක. තව මේකෙම එකක් තිබ්බ මේ මෙතන තියෙන්නේ මෙතන එකේ අහන්නේ ටීම් දෙකෙන් කවුරු හරි 50ක් හරි 100ක් හරි ගහනවද කියලා. අතන ඇහුවේ ඒ පළවෙනින් ගහන ටීම් එක විතරයි. ඒක ලංකාව හරි ඉංග්‍රීසි හරි වෙන්න පුළුවන්. ඔය ගැන සම්පූර්ණ මම ඔන්න ක්‍රිකට් බෙට් මැච් එකක තියෙන බෙට් ඔක්කොම ගැන පැහැදිලි කරා. තව පැහැදිලි කරන්න තියෙන්නේ ලයිව් මැච් එක විතරයි. ඒක ඉතින් ලයිව්ම ඇවිල්ලා තමයි ඒක පැහැදිලි කරන්න වෙන්නේ. තව මම දැන් මේ වෙල දාන්නොද බෙට් එකක් කිව්වනේ ඒ ටික දාගන්න මැච් එක පටන් ගන්න කලින් දානවා නම් නැත්නම් පටන් ගද්දි මේ බෙට් වෙනස්ලා වෙන බෙට් එකක් එන්නේ. ඒක ගැන මම ලයිව් වීඩියෝ එකක් කරනවා. තව වීඩියෝ ගොඩක් කරනවා. මේ පළවෙනි හඳුන්වා දීමේ වීඩියෝ එක දැන් මම අර දාව බෙට් එක වින් වෙලාද කියලා බලමු. මම දාව බෙට් එක වින් වෙලා මම දැම්මේ 200 දැන් දකින්න දිනවාලා මම ඔයගොල්ලෝ හිතනද බොරුවට මේ වෙනවා කියලා. ඉතින් මම බෙට් දාලා ඉතින් මට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒකින්ද බෙට් එකක් දැම්මොත් අනිවාර්යෙන් වින් වෙනවා. මම ඒ වෙලේ තප්පරයට බලලා සනිකව දැම්මේ ඔයගොල්ලෝ දකින්න දෙන්නේ. ඔරුවක් විතර බැලුවේ නෑ. මම දැම්මේ 236 242ක් ගාලා ඒක හරි ගියා. ඒ වගේ දැන් ඔයගොල්ලෝ බලන්න ඇති. දැන් මම මේ වීඩියෝ එක කරන්න පටන් අරගත්තේ ඉතින් මේ ඩිසයින් දාගත්තේ 3000 account එකේ 1001 තිබ්බේ. ඒකද බෙට් 3ක් දැම්මා. බෙට් 3 දාලා දැන් 8500 තියෙන 5500ක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝට මේ වගේ ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් මගේ කලින් channel එක මගේ අතින්ම මේ වෙලාව නැති වුණා. ඉතින් මේ මැච් එක හෙට තියෙන්නේ මම අද අප්ලෝඩ් කරනවා. ඔයාලා මේකත් බලලා ක්‍රිකට් ගැන අවබෝධයක් ගන්න මම දිගටම වීඩියෝ දානවා හෙට ඉඳගෙන. ඉතින් මගේ channel එක subscribe කරලා මට පොඩි සහයෝගයක් දෙන්න. මේක මේ පළවෙනි වීඩියෝ එක WhatsApp group එකේ link එක මම description එකේ හරි පළවෙනි comment එකේ හරි දාන්න. phone number උත් දාන්න. මට message එකක් දාලා කතා කරගන්න. අපි ගේමක් ගහමු. හොඳද? මම පාරිපාර්ශ්විකයෙන් ශ්‍රී ලංකාවේ ඔයගොල්ලෝ පාරිපාර්ශ්වික account එක හදාගන්න. මම ඒ details ටික දාන්නම් ඔයගොල්ලෝට.